මේ තියෙන්නේ මොකද්ද? ඒ කාලේ ඉඳපු ආච්චිලා කියලා නම් දන්නවා. හරිද? මේක තමයි මචං පඩික්කම කියන්නේ. පන්සල් වල ඉව කියනවා. හරිද? මේක තමයි පඩික්කම. විට කාලේ කියලා ගහන්නේ. මේකට තමයි විට කාලා කියලා ගහන පඩික්කම. පැහැදිලි නේද? දැන් නම් ඉතින් අඩුයි වුණාට අපේ ගෙදර තියෙනවා පඩික්කමක්. හරිද? විට ඉතින් අපි කෑවට ඉතින් පඩික්කම් වලට කියලා ගහන්නේ නෑ. බිමට තමයි බං කියලා ගහන්නේ. ඇත්ත කතාව තමයි උන් කියේ. හරිද? කකුල පොඩ්ඩක් කහනවා ඒකයි කැමරාව පොඩ්ඩක් එහාට මෙහාට වැටෙන්නේ ගැන හිතන්න එපා. හරිද? ඉතින් මොකද වෙන්නේ කියනවකෝ? අවුලක් නෑනේ. පඩික්කම දැක්කනේ. දැකලා නැති ළමයි හිතන් ඉන්නවා. නැවතත් බාගන්න පඩික්කම කියන එක දැක්කද? ඔන්න ඕකට තමයි පඩික්කම කියන්නේ.